හලෝ ලස්සන ළමයෝ කොහොමද ඉතින් ඔයාට සතුටින් ඉනවල වරිස්සමෙන් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඔන්න අදත් FM Abi YouTube channel එකට ඔයාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න තවත් එක අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයත් එක්ක කතා කරන්න මෙන්න මේ විදිහට මම ආවා. ඉතින් අද අපි කතා කරන මාතෘකාව මොකක්ද කියලා ටක් ගාලා කියන්න. ටක් ගාලා මාතෘකාවට එනවා නම් ඔන්න ටක් ගාලා අහගන්න. හරිද? මොකද්ද මාතෘකාව? මොකද බයද සැකද මල්ලි අක්කලාගේ වෙන්න. අක්කලාට ආදරය කරනවා. මල්ලිලා අක්කලාට ආදරය කරනවා. අක්කලා මල්ලිලාට ආදරය කරනවා. එතකොට අයියලා නංගිලාට ආදරය කරනවා. නංගිලා අයියලාට ආදරය කරනවා. එතකොට සමවයස ආදර කතා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ආදරයේදී වයස කියන දේ බාධාවක්ද? වයස ආදරයේදී බාධාවක් වෙනවද? එහෙම නැත්නම් මැරි කරාට පස්සේ වයස කියන දේ උඩ පහළ ගියාම ඔය කියන විදිහට සමවයස ආදර කතාවක් තිබුණොත් මැරි කරාට පස්සේ මම ප්‍රශ්න වෙනවද? එහෙම නැත්නම් ආදරයේදී කොටින්ම කිව්වොත් එහෙම වයස කියන දේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවද? කතාවක් ඉස්සරහට ලියනකොට. ඉතින් අද කතා කරමු මේ පුංචි විනාඩි 5-10 හරි පරිස්සමට මොකද්ද මේ ආදරයට වයස බාධාවක් වෙනවද? මෙන්න මේ කියන කතා ටික ඔක්කොම. ඉතින් FM Abi YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකට අවසාදරෙන් ආදරෙන් පිළිගන්නවා. ලෑස්ති වෙලා ඉන්න. ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම මේ මාතෘකාව ඇතුලේ ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර හරි ආදරෙන් ඔන්න අද මම අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න ඕනේ. ඔයා තාමත් අබිව subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක touch එකක් දාලා FM අබිව subscribe කරගෙන යන්න. මේ වෙනකොටත් ළමයි හරියටම 9764ක් subscribersලා පිරීලා තියෙනවා. ඉතින් හරි සතුටුයි 10ට තව චුට්ටයි. ඒ නිසා ඔයා subscribe කරන්න කියලා හරි ආදරෙන් ඉල්ලන ගමන් අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරනවා කිව්ව මාතෘකාව ඇවිල්ලා වයස ආදරයට බාධාවක් වෙනවද? වයස කියන දේ ආදරණීය සම්බන්ධතාවයක් එහෙම නැත්නම් ආදර කතාවක් බැඳීමකදී ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? අයියා නංගි සම්බන්ධතාවලට සමාජයෙන් ප්‍රශ්නයක් නැහැනේ. මම මේ කෙලින්ම ඔයාට වචනේ දීලාම කතා කරන්නේ. සමහර වෙලාවට මේ වගේ දේවල් YouTube නෙමෙයි කොතන social media එකේ කොයි විදිහටවත් කතා කරන්නේ නැති දේවල්. සාමාන්‍යයෙන් ලැජ්ජයි. අක්ක මල්ලි ආදර කතාවක් කිව්ව ගමන් ටක් ගාලා නිකන් hina යනවා. අම්මට සිරි මේ මොකද්ද මේ කියන්නේ? අන්න ඒ වගේ එහෙම සමාජයක් අද ගොඩ නැගිලා තියෙනවා. එතකොට මං ඔයාගෙන් අහනවා මේක අලුත් දෙයක් නෙමෙයි. අද සමාජයේ මේක ඕන තරම් වෙන දෙයක්. නමුත් අර කතා නොකරන මාතෘකාවක් සහ සමහර මිනිස්සු හරි බයයි. අනේ මේකට අකමැති වෙයිද? මේකට සමාජය මොනවා කියයිද? ආදරේනේ මං ආදරේ කරන්නේ මෙහෙම මට වඩා වැඩිමහල් ගැහණු කෙනෙක්ට, මට වඩා බහල පිරිමි කෙනෙක්ට. මෙන්න මේ කියන කතාව. ඇත්තටම ගොඩාක් අද සමාජයෙන් සයිඩ් කරලා තියෙනවා. එහෙම නැත්නම් අර පැත්තකට කරලා තියෙන මාතෘකාවක් වෙලා තියෙනවා. නමුත් මම පිළිගන්න විදිහට මේක මගේ අදහස් මේකට පිළිගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම පිළිගන්න විදිහට ආදරයකදී ඇත්තටම දෙදෙනාගේ තේරුම් ගැනීම තියෙනවා නම් ඒක තමයි ලස්සන ආදර කතාවකට බලපාන එකම සාධකය. තේරුම් ගැනීම, විශ්වාසය, ආදරය කියන මාතෘකාව ඇතුලේ ඔය දෙන්නව තේරෙනවා නම් ඒක සමාජයට තේරුණත් එකයි නැතත් එකයි. මම හිතන විදිහට. මොකද ආදරය කරන්නේ ඔය දෙන්න නම් සමාජයට ඕන විදිහට ඔයාලගේ ආදර කතාව ගොඩනගන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන කෙනෙක් වෙච්ච ඔයා පිරිමි ළමෙක් නම් වඩා වැඩිමහල් වයසක වැඩිමහල් කාන්තාවකට ආදරය කරන කෙනෙක් නම් සමහර වෙලාවට ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි අනේ සමාජයෙන් අපිට මොනවා කියයිද? අර කියනෝනේ විහිළුවටත් එක්ක ලොකු වෙලා ඊට පස්සේ ලොකු වෙලා කියන්නේ කසාද බැඳලා පස්සේ ළමයි හදලා ළමයිත් එක්කම ගිහිල්ලා අම්මට වඳින්න පුතේ දන ගහලා කියලා ඔන්න ඔය වගේ කතන්දර ඉතින් විහිළුවට වගේ අද සමාජයේ තියෙනවානේ. සාමාන්‍යයෙන් පවුලක ගෘහමූලිකයා කියන්නේ තාත්තා වැඩිමල් වෙන්න ඕනේ හැමෝටම වඩා ඔන්න ඔහොම කතාවක් අර මේ සංස්කෘතිය ඇතුලේ තියෙනවානේ. නමුත් මම පිළිගන්න විදිහට ආදරය නම් මූලික වෙන්නේ මේ හැමදේටම හැඟීම ආදරය මේ හැමදේමත් එක්ක හරි පරිස්සමට හැමදේම එකතු වෙලා ඉස්සරහට යන හැඟීමක වයස කියන්නේ එකම එක පුංචි ලක්කමක් විතරයි කියන වගේ ඔයාට මම කියන්න ඕනේ. වයස කියන්නේ ඇත්තටම නිකම්ම නිකන් just a thing කියලා කියන්නම් මම. මොකද හේතුව ඒක පුංචි කාරණයක් නිසා. ඉතින් මතක තියාගන්න සමහර වෙලාවට ආදර සම්බන්ධතා නතර කරනවා මිනිස්සු. ඔයා මට වඩා වැඩිමහල්නේ. ඔයා මට වඩා වැඩිමහල් නිසා මට මේ දේ කරගෙන යන්න බෑ. ඔයා මට වඩා වයසින් බාලයිනේ. ඒ නිසා මට මේ දේ කරගෙන යන්න බෑ. ඒක හරි අමාරුයි. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ගල් මුල් අරකයි මේකයි ප්‍රශ්න ගොඩක් එයි. ඒ නිසා මම කොහොමද මේක කරගෙන යන්නේ? සමහර වෙලාවට ලස්සනට ආදරය කරනවා. ටික කාලයක් යනකොට ප්‍රශ්න දා ගන්නවා. අනේ මන් දන්නේ නැහැ පිටින් එන ප්‍රශ්න කොහොමද දරා ගන්නද? මෙහෙමයි අරකයි මේකයි.
ළමයි ප්‍රශ්න කියන්නෙම ජීවත් වෙනවා කියන හැඟීමට ජීවත් වෙන්න නම් ප්‍රශ්නත් අනිවාර්යෙන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ලා ඒ ප්‍රශ්නත් එක්ක අපි හැප්පිලා මේ කතාව ඉස්සරහට යන්න ඕනේ. මතක තියාගන්න හොඳටම මතක තියාගන්න ඕන කාරණේ තමයි කිසිම දෙයක් නොතිබිච්ච කාලේ. ඒ කියන්නේ වයස, ආගම, කුලය, මලය ඔය කියන જાතීන් මේ කිසි දෙයක් නොතිබිච්ච කාලේ. ඒ කාලේ ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් නිකමට හිතලා බලන්න. මිනිස්සු ආදරය කරේ මොකක් දිහා බලලාද? මිනිස්සු ආදරය කරේ මොනව දිහා බලලාද? කවදාවත් මිනිස්සු ආදරය කරේ නැහැ දරුවෝ මොනවත් දිහා බලලා. ඇත්තටම ආදරය කරපු මිනිස්සු ආදරය කරේ හොඳ හදවතක් තියෙන ආදරණීය හැඟීමකටම පමණයි. ඉතින් ආදරය කරන කෙනාට ආව තේරෙනවා නම් සමාජයට ඔයාලගේ ආදර කතාව නොතේරුණාට කමක් නැහැ. මොකද සමාජෙනේ මේවා කසාද බඳින්නේ. ඔය ආදරය කරන කෙනා ඒවා කසාද බඳින්නේ. මතක තියාගන්න සමාජයට ඕන විදිහට මේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. ඔයයි ආදරය කරන්නේ. ඔයයි එකට ජීවත් වෙන්නේ. අර සමහර වෙලාවට ඔය දෙන ආදරය කරනකොට කියන්න පුළුවන් අප්පෝ ඔව්ව හරියනවද? ඔව්ව ටික කාලයයි. ඔව්ව ටික කාලෙකින් ඉවරයි. බලන්න කසාද බැන්දත් වැඩක් නැහැ. සමහර වෙලාවට ඔයාගේ ළඟම ඉන්න මිනිස්සු කියනවා වෙන්න පුළුවන්. සමාජ මිනිස්සු ආට ඕන තරම් ඒ වගේ දේවල් කියනවා වෙන්න පුළුවන්. මතක තියාගන්න. ඔය දෙන්න හොඳට හිටියොත් ඒ මිනිස්සුමයි ඔයාට වල්ල කපලා තියෙන්නේ. සමහර වෙලාවට ඔය දෙන්නට පුංචි හරි වැරද්දක් වෙච්ච ගමන් ඒ මිනිස්සුම සමයි සමහර වෙලාවට එතනදිත් කියන්නේ ආරක නිසා තමයි යෝකුනේ. කවදාවත් සමාජයට ඕන විදිහට ඔයාලක් දෙන්නගේ ජීවිතේ තීරණය කරන්න දෙන්න එපා. ආදරය කියන්නේ හරි උත්තරීතර හැඟීමක්. ඒ නිසා කවම කවදාවත් ආදරය සමාජයට ඕන විදිහට තීරණය කරන්න එපා. ඔයාට දැනෙනවා නම්, ඔය ආදරය කරන කෙනාට දැනෙනවා නම්, ඒක ආදරණීය හැඟීමක් විදිහට ඔය දෙන්නට තේරෙනවා නම්, ඔය දෙන්න අතරේ හොඳ තීරුම් ගැනීමක් තියෙනවා නම්, ඒක තමයි කතාව ඉස්සරහට වැදගත්ම වෙන දේ. මතක තියාගන්න දරුවෝ මෙතන මෙහෙම සිද්ධියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් පටන් ගන්න, ඒ කියන්නේ සම්බන්ධතාවයක් පටන් ගන්න හේතු දෙකක් තියෙනවානේ. එකක් ආකර්ෂණයට පටන් ගන්න සම්බන්ධතා, අනිත් එක තමයි ආදරය නිසාවෙන් පටන් ගන්න සම්බන්ධතා. ආකර්ෂණය නිසාවෙන් පටන් ගන්න සම්බන්ධතාවයක් නම් ළමයි ඒක ආකර්ෂණය අර ලිංගික ආකර්ෂණය වෙන්න පුළුවන්, අරක මේක ඔය කියන කතන්දර වෙන්න පුළුවන්. ඒ ආකර්ෂණය මත පදනම් වෙනවා නම් ඒකට වයස කියන දේ නෙමෙයි. මොන දේ වුණත් වැඩක් නැහැ. ආකර්ෂණය කියන දේ ඉවර වෙච්ච ගමන් ඒ සම්බන්ධතාවය නැති වෙනවා. එතකොට එහෙම දෙයක් වෙලා නැති වුණා නම් ඒ සම්බන්ධතාවය හිතන්න එපා මේක එයා මට වඩා වැඩිමාල් නිසානේ, මේක එයා මට වඩා බහල නිසානේ සිද්ධ වුනේ කියලා. මොකද ඒක ආකර්ෂණය මත පදනම් වෙච්ච සම්බන්ධතාවයක් නිසා. ඉතින් දරුවෝ අපි තේරුම් ගන්න ඕනේ මේක ආදරය නිසා හටගත්ත සම්බන්ධතාවයක්ද ආකර්ෂණය නිසා හටගත්ත සම්බන්ධතාවයක්ද කියලා. මොකද ආකර්ෂණය වෙනයි ආදරය වෙනයි. ඒ දෙක නම් කොහොමදවත් පටල ගන්න එපා. ඒක තමයි ඇත්තම කතාව. ඒක හොඳට තේරුම් ගන්න. කොහොමද ගමන්න. ඉතින් මෙන්න මේ විදිහට වයස කියන දේ මට දැනෙන විදිහට ආදරයේදී කිසිම බලපෑමක් කරන දෙයක් නෙමේ කියන වග මං ඔයාට කියන්න. සහ මෙහෙම දෙයක් තියෙනවා. අදහස් කැළපීම කියන දේ අර කියනවනේ සාමාන්‍යයෙන් අපිට වඩා, ඒ කියන්නේ පිරිමියෙක්ට වඩා අවුරුදු 4කට අඩු වයසේ ගෑනු කෙනෙක්ව තෝරගත්තොත් ඒක හොඳයි. කසාද ජීවිතයට හොඳ තීරුම් ගැනීමක් තියෙනවා. ඔන්න ඔහොම කතා මේ සංස්කෘතියේ තියෙනවා හරි පරිස්සමට. දැකලා ඇති අහලා ඇති වත් ඕන තරම් මෙන්න මේ වගේ මත. ඒ වුණාට අපිට ඒ දේවල් වලට කිසි දෙයක් කියන්න බෑ. මොකද මේක අපේ සංස්කෘතිය. ඒක සංස්කෘතියට එහෙමයි. නමුත් ආදරයේදී මේ කියන කිසි දෙයක් ඔයා ඔලුවට ගන්න එපා. ඔය දෙන්නව තේරෙනවා නම් ඔය දෙන්නට. ඒක තමයි ආදරය කියන වග. මං හරි ආදරෙන් කියනවා. ලස්සනට තියෙන ආදර කතා නැති කරගන්න එපා. මේ වගේ විකෘති වෙච්ච දේවල් නිසා. ලස්සනට තියෙන ආදර කතා නැති කරගන්න එපා. මේ වගේ විකෘති වෙච්ච හරි පුදුමාකාර දේවල් නිසා. හරි ආදරෙන් ඒක දෙපාරක්ම කිව්වේ. ඒක වෙච්ච කතා මං ඕන තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ ලස්සනට ඉඳලා තියෙනවා. නමුත් මේ දේ සමාජයෙන් ප්‍රශ්නයක් වෙයි කියන බයට සමහර වෙලාවට නැති වෙලා ගියපු ආදර කතා මං හුඟක් දැකලා තියෙනවා. ආදරයට ඕනේ ආදරේම පමණයි. එතනින් එහාට කිසි දෙයක් නෑ දරුවෝ. ඒක වයසද, ආගමද, ජාතියද කිසි දෙයක් අදාළ වෙන්නේ නෑ. මොකද ඔය දෙන්නයි ආදරය කරන්නේ. ඔය වටපිටාව ඉන්න මිනිස්සු අලයි ගෙදරට ඇවිල්ලා ඔය දෙන්න පවුල් කන විදිය, එහෙම නැත්නම් ඔය එපා කියන මිනිස්සු වට කසාදයක් හොයලා දෙන විදිහ, ඒව නැති වුණාම ඒවට මේ වැඩක් නැහැ ළමයි. ඔය දෙන්නයි ආදරය කරන්නේ. ආදරය කරන ඔය දෙන්න විදිහට මේ කතාවේ හොඳ තීරණයක් ගන්න. ඉතින් වයස කියන්නේ කිසි ප්‍රශ්නයක් නෙමෙයි ඔය දෙන්නගේ ආදර කතාවට. ඉතින් මතක තියාගන්න. ලස්සනට ජීවත් වෙන්න. hina වෙලා ජීවත් වෙන්න පුළුවන් නම්, හොඳට ඔයාව තේරුම් ගන්න කෙනෙක් වාට ලැබිලා ඉන්නවා නම්, වයස මේ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඔයාට දැනෙනවා නම්, එයාට දැනෙනවා නම්, දෙපැත්තම මේක බැලන්ස් නම්
කතාව ලස්සන වෙයි. ඉතින් අදත් මේක පුංචි වීඩියෝ එකක්. ඉතින් හරි පරිස්සමට අපි වයස ගැන කතා කරා, අක්කලා මල්ලිලා අයියලා නංගිලා මේ හැමදේම ගැන අපි හරි පරිස්සමට කතා කරපු වීඩියෝ එකක්. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක හරි පරිස්සමට රැඳිලා හිටියට. thank you so much. ඒ ආදරේ වටිනාකම එකතු කරාට. හැබැයි ගොඩක් thank you කියනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. මේ වගේ තව කතා ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් එහෙනම් අදට දැනට වීඩියෝ එක අවසන් කරනවා. සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න ඕනේ. ගොඩක් ආදරේ වාට. මේ වගේ හදවතේ නවාතැන්පල FM අපි ගිහින් යන්න.